දැන් නම් යාළුවනේ පාරවල් ඉතින් හොඳටම මඩ වෙලා තියෙන්නේ. හිම වැටිලා වාහන ගිහිල්ලා යවුඩ. දැන් මං හිතන්නේ අර මේවා ක්ලීන් කරන කට්ටියට ක්ලීන් කරගන්න බැරි තරම් මේ හිම වැටෙනවා හැමතැනටම. මගේ ඉතින් ආසයටත් තමයි මේ බණ්ඩේ යාළුවනේ. දැන් මේ සාමාන්‍යයෙන් අපි යනකොට යාළුවනේ අපිට යන වෙනම ට්‍රැක් එකක් තියෙනවා. සයිකල් වලට වෙනම ට්‍රැක් එකක් තියෙනවා. ඊට පස්සේ තනකොළ තියෙනවා වෙනම. දැන් යාළුවනේ ඒවා මොකුත් මේ හොයන්න බෑ. ඔක්කොම සුදු පාටයිනේ. ඉතින් මේ යන්න තියෙන පාර කෝකද හොයන්න බෑ. හැමෝම තනකොළ උඩිනුත් ඇවිදගෙන යනවා දැන්. ඒ කියන්නේ පාර හොයාගන්න බැරි හින්දා. මේ වාහන ඔක්කොම චුට්ට වැහිගෙන එන්නේ. මේක නම් ඒ තරම් මේ ටික යාළුවනේ එන්නේ ගිහිල්ලා තියෙනවා. ඒකයි මේ අඩු හිම. නිකන් නවත්තලා තිබ්බනම් සාමාන්‍ය වින් ස්ක්‍රීන් ඔක්කොම වැහෙන්න මේ වෙද්දි හිම වැටලා තියෙනවා. මගේ වීඩියෝස් බලන අය දන්නවා අපි විගෝ වීඩියෝ එක රෙමා 1000 විගෝ එකේ වීඩියෝ එක කරන්න පටන් ගන්න මෙන්න මෙතනින්. මගේ හුඟක් වීඩියෝස් වල පටන් ගන්න මම මෙතන. දැන් ඒක තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. මාරම ලස්සනයි යාළුවනේ. මේ ලොකු ගස් උඩට හිම වැල්ලා. මේ ගස්වල පැත්තක් සුදු පාටයි පැත්තක් ගහේ පාට. මාරම ලස්සනයි. දැනුත් හිම වැටෙනවා පොඩ. පොඩි හිම පොඩ්ඩයි වැටෙන්නේ. දැන් පොඩ වැටෙන්නේ. මම නම් ඉතින් හරි කැමති. හුඟක් අය කැමති නෑ. මාත් කැමති නෑ මේ වැඩට යන්න තියෙන දවසට මෙහෙම වෙනවටලා. එතකොට යන්න එපා වෙනවා. නිවාඩු මේ වගේ නිවාඩු දවසක යන්නට කවන්න. අනිත් පැත්ත නම් ඉතින් මම නම් ඉතින් කැමති මේ මගේ නිවාඩු දවසේ මට මෙහෙම හිම බලන්න. වැඩට යන දවසේ තමයි ඉතින් මේ වගේ වෙන්නත් එපා වෙන්නේ. යන්න බෑ යාළුවනේ. මේ පොඩ වැටෙන හිම යාළුවනේ ඇහැට වැටෙනවා. එතකොට මේ අපේ අර වතුර මේ අපි වැස්සට යනවා වගේ නෙමෙයි හිම වැටෙද්දි මේ අර ඇහැ පිය වෙනවා. අපිට සාමාන්‍ය වැස්සේ වතුරේ අපිට වහින වෙලාවට ඇවිදගෙන යන්න පුළුවන් නේ. හිම වැටෙනකොට ටිකක් මේ ඇහැට අමාරුයි. වතුර වැටෙනවා නිකම්ම වතුර වැටෙනවා වගේ නෙමෙයි. දැන් යාළුවනේ මේ රෙමා 1000 එකේ විගෝ ඔප්ෂන් එක නැති කරලා තියෙන්නේ. ඒගොල්ලෝ අයින් කරලා එයාලා මේක කරනවායි කියලා කියන්නේ. ඕගොල්ලෝ දැන් කරනවා නම් ඉතින් වෝල්ට් එක තමයි තියෙන්නේ. බලන්න යාළුවනේ මාරම ලස්සනයි. ඔයාලට පේන ඇති යාළුවනේ හිම වැටෙන්න ගත්තා ඒ පාර. ඒ කියන්නේ යාළුවනේ මේ හිම වැටෙන එක වැඩි වෙනවා අඩු වෙනවා අපේ වැස්ස වගේ තමයි ඉතින්. එක පාට මේ ගොඩාක් වැටෙන්න ගන්නවා ඊට පස්සේ අඩු වෙනවා. ඊට පස්සේ වැටෙන ප්‍රමාණය කියන්නේ කැට වගේ වැටෙන්න ගන්නවා. චූටියට වැටෙන්න ගන්නවා. හරි අමුතු අත්දැකීමක් යාළුවනේ. මේ දවස්වලදී මේ පාරයිනේ මෙහෙම යනකොට ඉතින් ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මේ හුඟක් ලෙස්සනවා යාළුවනේ. වාහනත් ලෙස්සනවා සමහරලාට. ඔහොම යන ගමන් වාහනේ ලාවට ලෙස්සනවා. සමහර වාහන දකින්න මේ ඒ කියන්නේ දෙපැත්තට ලෙස්ස එක පාට එහෙම යනවා. ඒ ආයිසේ ගානට කෙලින් කර යනවා. ඉතින් මේගොල්ලන්ට ඒ ප්‍රැක්ටිස් එක තියෙනවා. ඒනොට ඉතින් අර මේ අපි යද්දි ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් යන්න ඕනේ. මෙයාලා පුළුවන් තරම් හිමීට යන්නේ. යාළුවනේ ඉඳගෙන කෝපි එකක් ගහන්න නියම තැන මේ. ඔන්න යාළුවනේ මම මුහුද බලන්න. යන පාරක්වත් හොයාගන්න නම් බෑ. මේක මේ කලින් කට්ටිය ගිය අඩිපාර වගේ තියෙනවා. මං හිතනවා ඒක වෙන්න ඇති පාර කියලා.
මුහුදත් යාළුවනේ සමහර වෙලාවට මිදෙනවා වගේ වෙනවා අහිමට. තාම නම් මේක වෙලා නැහැ වගේ. දැන් අර මේ අතන විලේ හිටපු කුරුල්ලෝ යාළුවනේ ටික ටික මේ පැත්තට ඇවිල්ලා වතුරට, මොකද ඒගොල්ලන්ට වතුර නැහැනේ. ඒ ඔක්කොම ගල් වෙලානේ. මුහුදේ පීනන මේ තාරාව ඉන්නවා යාළුවනේ මේ. ඔන්න ඔන්න යාළුවනේ මුහුද. මෙතනත් යාළුවනේ මගේ වීඩියෝ වලට අරන් තියෙනවා මම. මෙන්න මේ ලොකේෂන් එක. මෙන්න මෙතන ලොකේෂන් එක යාළුවනේ මම වීඩියෝ වලට ඔන්න ඔහොම අරන් තියෙනවා. මේ හරිනම් යාළුවනේ මේ මට හිතෙන්නේ මේ වතුර ගල් වෙලා වගේ මේ හරිය තියෙන ටික. ඔව් මේ වතුරේ ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ. මේ හරිය මං හිතන්නේ වතුර පාර මෙතෙන්ට එනකන් එනවා ඇති. මට දැන් මතක නැහැ, මගේත් පරණ වීඩියෝස් වල බලන්න ඕනේ යාළුවනේ. ඔව් මේ බහින එක පාට මේ මං හිතන්නේ මම ඉන්නේ වතුර උඩ. මොහොතත් පොඩ්ඩක් ගල් වෙලා වගේ. ඔව් මෙන්න මේ ඒරියා එකට නිකන් මං හිතන්නේ වතුර එනවා. එතනින් එහා වෙයි තියෙන්නේ මං හිතන්නේ වතුර ගල් වෙලා වෙන්න ඕනේ. කියන්න බෑ ඉතින්. ඔන්න යාළුවනේ හාබර් එක. හාබර් එකේ යාළුවනේ මේ අර ඇතුලේ තියෙන වතුර මිදිලා තියෙන්නේ. මේ මුහුද පැත්තේ තියෙන ටික විතරයි හොඳට තියෙන්නේ. මේ ඇතුලේ තියෙන වතුර මිදිලා තියෙන්නේ. මම මේ හුඟක් බෝට්ටු යාළුවනේ මේ ගොඩබිමට අරගෙන තියෙන්නේ ඒගොල්ලෝ. සමහර ඒවා විතරක් මේ වතුර තියෙනවා. ඒවා ඉතින් මං හිතන්නේ දැන් හොල්ලන්නත් බෑ. ඉතින් ඒක ෆ්‍රීස් වෙලා තියෙන්නේ යට. තියෙන්නේ යාළුවනේ මුහුද මේ පැත්තේ. ඒ පැත්තේ වතුර තියෙනවා. මේ පැත්තේ යාළුවනේ ෆ්‍රීස් වෙලා තියෙන තනිකර නේ. එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේදී. මේ පැත්ත ඔක්කොම ෆ්‍රීස් වෙලා. I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my feet. මේවා ඉතින් ආයි වතුර මේ ෆ්‍රීස් වෙච්ච ටික යාළුවනේ. ඉතින් මේවා ආයි දිය වෙනකන් ඉන්න ඕනේ මේ බෝට්ටු කොල්ලන්. ඔන්න යාළුවනේ ලස්සන දර්ශනයක්.
Ah. අර විලේ ඉන්න ඔක්කොම කුරුල්ලෝ ටික යාළුවනේ මේට ඇවිල්ලා තියෙන්නේ දැන්. මම ඒ හරියට යන්නේ නැහැ යාළුවනේ මොකද ඒගොල්ලන්ට කරදරයක් වෙයි කියලා හිතනවා මං. මේ පැත්තට ගියොත් එහෙම ඒ ඉන්න මේ අපි යන් වෙන දිහාකට. බෝට්ටුව තියෙන හරිය නම් යාළුවනේ ටිකක් වතුර තියෙනවා වගේ අර අයිනෙම වගේ ළඟට වෙන්න තියෙනවා වගේ මේ හරිය නම් ඉතින් මිදිලා තියෙන්නේ හොඳට. ඉතින් යාළුවනේ මොහොතත් මිදෙනවා ඉතින් මේ හීතලට මේ පැත්තේ මිදිලා තියෙන ලාවට. මගේ ෂෝට් වීඩියෝ වල තියෙන ට්‍රැක් එක තමයි යාළුවනේ අර පැත්තේ තියෙන්නේ. ඒ වීඩියෝ එකේ තියෙන වතුර තමයි යාළුවනේ මේ තියෙන දැන් ෆ්‍රීස් වෙලා. යාළුවනේ ඩෙන්මාර්ක් වල හැම සිටි එකකම මේ වගේ බෝට්ටු නවත්තන්න දැනක් තියෙනවා. මේකට අඩිය තියන්නම් බෑ මේ ගොඩාක්ම ෆ්‍රීස් වෙලත් නැහැ වගේ පේන විදිහට කියන්න බෑ. මේගොල්ලෝ යාළුවනේ මේ يعني අර මම පෙන්නපු විඩේ එහෙම අපිට බහින්න පුළුවන් නම් ඒගොල්ලෝ මාක් එකක් දානවා මිනිසුන්ට ඒක උඩ ඇවිදින්න පුළුවන් කියලා. නැත්තම් අපිට allowed නෑ ඒකට උඩට නගින්න. මං අර අඩිය තිබ්බට මං ඉතින් වැරද්දක් කළේ. මං දන්නේ නැතුව කළේ ඒක. ඊට පස්සේ මට ඩැනිෂ් කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම මේ ඒගොල්ලෝ කොමන් එකෙන් කියනවා මේ අපිට මේකට බහින්න පුළුවන් නම් නැතුව අපිට බහින්න බෑයි කියලා. චූටි ළමයි බැස්සට ඉතින් මේ ඒක නීත්‍යානුකූල නෑ. අනිවා ඉතින් යාළුවනේ මේ දවස්වල ඩෙන්මාර්ක් යනවා නම් කවුරු හරි අනිවාර්යෙන් ජැකට් එක වින්ටර් ජැකට් එක ඊට පස්සේ තර්මල් කිට් එකක් ඊට පස්සේ ටිකක් උස බූට් දෙකක් ඒ කියන්නේ අඩිය හොඳට කට්ට දින ලෙස්සන් නැති ඊට පස්සේ ග්ලව්ස් දෙකක් හොඳ ඒ වගේ ඊට පස්සේ අපි ලංකාවේ කියන වගේ අයිස් කැප් එකක් ඒ වගේ එකක් අනිවාර්යෙන් ඕනේ යාළුවනේ මේ දවස්වල කවුරු හරි එනවා නම්. කොහොම තමයි ඩෙන්මාර්ක් වල මේ දවස්වල තත්ත්වය යාළුවනේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට ජය වේවා.